Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මේ දවස්වල TikTok එකේ viral වෙන වීඩියෝ එකක්. ඒ තමයි chocolate brownies. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු මම කොහොමද අද chocolate brownies හදන්නේ කියලා. Let's go. මම මේකට බටර් ග්‍රෑම් 40ක්, පාන් පිටි ග්‍රෑම් 70ක්, සීනි ග්‍රෑම් 12ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 12ක්, ඒ වගේම වැනිලා තේ හැඳි භාගයක් සහ එක බිත්තරයක් එකතු කර ගන්නවා. ඔයාලා බටර් ගන්නකොට හොඳින් දිය කරගත්ත බටර් ගන්න ඕන. ඒ වගේම හොඳින් හලාගත්ත පාන් පිටි සහ කොකෝ පවුඩර් මේකට ඔයාලා ඇඩ් කර ගන්නවා නම් හොඳයි. මුලින්ම මම මේකෙදී බිත්තරයි සීනි ඔක්කොම එකට දාලා මේ විදිහට හොඳින් බීට් කරගත්තා. මිනිත්තු 3-4ක් බීට් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ලා පාටක් මේකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කොකෝ පවුඩරුයි පාන් පිටි එකට එකතු කරගෙන මේක මම අර හදාගත්ත බැටර් එකට එකතු කරගන්නයි යන්නේ. ඔයාලට පාන් පිටි විතරක් නෙමෙයි මේකට කේක් පිටි උනත් පාවිච්චි කරන්න පුළුවන්. කේක් පිටි පාවිච්චි කරන්නේ මේක සොෆ්ට් එකට හදාගන්න ඕන නිසා. ඊට පස්සේ මම මේක ආපහු විනාඩි 2-3ක් බීට් කරගත්තා. මේ විදිහට ඔයාලට පේන ඇති හොඳට චොක්ලට් පාට එන විදිහට මම මේක බීට් කරගෙන තියෙන්නේ. ඔන්න මම කලින් හදාගත්ත චොක්ලට් බැටර් එකට කලින් දිය කරගත්ත බටර් ටික මෙන්න මේ විදිහට එකතු කරගත්තා. මේක දාගත්තට පස්සේ ඔයාලා මේක ආපහු බීට් කරගන්න ඕන. ෆයිනලි මම මේකට වැනිලා තේ හැඳි භාගයකුත් එකතු කර ගන්නවා. මම මේකට ගත්තේ දෙන්නෙක්ට කන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් ඔයාලගේ ගෙදර ඉන්න ප්‍රමාණය අනුව මේ ගන්න ප්‍රමාණවල වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක ඔයාලා බටර් ගාලා ලෑස්ති කරගත්ත භාජනවලට දාගන්න ඕන. මේක ඔයාලට oven එකක හරි නැත්නම් උණු වතුර දාපු භාජනයක හරි තියලා බේක් කරගන්න පුළුවන්. oven එකේ හදනකොට ඔයාලා මේක සෙල්සියස් අංශක 160ට ප්‍රීහීට් කරගන්න ඕන. මම මේක බේක් වෙන්න විනාඩි 35ක් තියලා තිබ්බා. ඔයාලා මේක බේක් කරද්දී ඔයාලා ගන්න වෙලාවල් ඔයාලගේ oven එකෙන් oven එකට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට දැන් මේක පේනවා ඇති ටික ටික බේක් වෙනවා. මට නම් මේකේ රස බලනකන් ඉවසිල්ලක් තිබුණේ නැහැ. ඔයාලත් මේක try කරලා බලන්නකෝ මේකේ රස කොහොමද කියලා. විනාඩි 35කට පස්සේ මම මේක අරගෙන බැලුවා හොඳට බේක් වෙලාද කියලා. ඇත්තටම ඕ ගයිස් මේක හොඳට බේක් වෙලා තිබ්බේ. මේකේ රස ගැන නම් කියලා වැඩක් නෑ. ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න කොහොමද මේකේ රස කියලා. අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න මේක try කරා නම්. Okay guys දැන් මේක හොඳට බේක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි try කරලා බලමු කොහොමද මේකේ රස කියලා. අපේ ජූටිත් ඉන්නවා මෙතනට වෙලා මේකේ රස බලන්න. It was so good. ඔයාලත් හදලා බලන්න try කරලා මේක මාරම රසයි හරිම sweet. එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක මම end කරන්නම්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ඒ වගේම thank you for watching. Bye bye.